අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි රෝම්. මෙයා එහෙම බ්ලොග් එකක් ගන්නවා මම මෙහෙම බ්ලොග් එකක් ගන්නවා. අපි යන්නේ රෝම්. අපි යන්නේ ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් ඉන්නවා ඉතාලියට ඇවිල්ලා. එයාව බලන්න තමයි යන්නේ. කවුද කියලා පෙන්වන්නෙත් නැහැ. පෙන්වන්නෙත් නැහැ ඒක රහසක්. ඒ දන්න කට්ටිය විතර දන්නේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපි යනවා හම්බෙන්න. දැන් වෙලා පාන්දර 5යි. එයා කියපු ටික අහන්න නැතිනේ. මම කියන්නේ දැන් වෙලාව 5යි. අපි යනවා. දැන් රෝම්. අපි ලස්සන විවේකයක් එක්ක තියෙන සීට් එකක් තමයි දුන්නේ. මෙන්න මෙතන. නවත් බලමු. එතනින් නම් view එක කොහොමද කියලා. මේ අපි දෙන්නවා. මගේ ඔළුව වදිනවා. යන්න පිටත් වුණා. මුදුවට මුපිනලා ප්‍රොස්. අපි දෙන්න බස් එකේ හරිම තැන තෝරගත්තා කියලා අපිට දැන් තමයි හිතෙන්නේ. මොකද ලස්සන view එකක් එක්ක තමයි ගමන යන්න තිබ්බේ. ඉතින් බස් එකේ පල්ලෙහා වෙන්ඩින් මැෂින් එකක් තියෙනවා. ඒකම චූටි වොෂ්රූම් එකක් තියෙනවා. මේ පල්ලෙහා තමයි ඔයගොල්ලෝ පේන්නේ. ඉතින් පල්ලෙහා සීට්ස් 14ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් අපි සිලෙක්ට් කරේ උඩ ඉස්සරහම තියෙන සීට් එක. මේ හරිම පහසුයි ට්‍රේන් එකේ වගේමයි. ට්‍රේන් එකේ ගිහිල්ලා තිබ්බට මම බස් එකේ ගිහිල්ලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ ඊතලෝ ට්‍රේන් එකේ ගිහින් තිබ්බට ඊතබුස් එකේ ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා මට ආස හිතුණා ඒකෙත් ගිහිල්ලා බලන්න. හැබැයි මම ආයෙත් කොහරි යනවා නම් යන්නේ ඊතබුස් එකේම තමයි. මොකද මාර කම්ෆර්ටබල් ලස්සන view එකක්. ඉස්සරහටම ගියාම කිසිම කරදරයක්වත් නැහැ. ඉතින් ලස්සන view එකක් එක්ක ඉතින් ගමන යන්නයි තියෙන්නේ. ඔන්න ඉතින් අපි දන්නව නැතුව රෝම් වලටත් ඇවිල්ලා ළමයි. අපි ඉන්නේ දැන් රෝම් centro එකේ තිබුර්තින වල තමයි අපි ඉන්නේ දැන්. අපි දැන් රෝම් වලට ඇවිල්ලා ඉන්නේ. රෝම් centro එකේ. රෝමින්. අපි දැන් යනවා ට්‍රේන් එකක් ගන්න. මොකද අපි යන්න ඕන වතිකන් වලට. වතිකන් වලට යන්න ට්‍රේන් එකක් ගන්න තමයි අපි යන්නේ. Terus malah pakai putih ya. අපි දැන් මෙට්‍රෝ එක ගන්න යන්නේ. අපි යන්න ඕන ලයින් B එකට. ලයින් B. ලයින් B ගිහලා බිදව. හරි. ඉතින් ලයින් B එකට ගිහින් එතනින් ට්‍රේන් එක අරගෙන ටර්මිනල් එකට යනවා. ට්‍රාන්ස් කරනවා නේද? ඊට පස්සේ එතනින් ආපහු ට්‍රේන් එකක් අරගෙන තමයි යන්න ඕන. අපි හරියට අපි යනවා හොටල් එකට. අපි යනවා. අපි යන්න ඕනේ හොටල් එකක් තියෙනවා. හොටල් එක තමයි එකටම යන්න ඕනේ. ඒ නිසා ඉතින් අපි ට්‍රේන් එක ගන්න යනවා දැන්. මලක් වගේ පුතියෝ. දීෂ්රු. ඉතින් අපි ට්‍රේන් එකේට කෝලම් ගොඩක් කර බලාගෙන හිටියා.
ඉතින් අපි මේ ට්‍රේන් එකේ තමයි යන්න ඕනේ. අපි දැන් ඉන්නේ ලයින් B. ඉතින් ලයින් B වලින් තෙර්මිනි ගිහිල්ලා අපි ලයින් A වලට චේන්ජ් වෙන්න ඕනේ. අපි දැන් ට්‍රේන් එකේ ඉන්නේ. අපි ලයින් B ආවා. ඊට පස්සේ අපි ලයින් A වලට චේන්ජ් වුණා. දැන් අපිට තියෙන අපි දැන් ස්ටේෂන් 6ක් වගේ ආවනේ. මේ 6ක් වගේ ආවා. මේකෙන් ඊළඟ එකකින් අපි ඒ බහලා ඊළඟ ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ එතනම තමයි තියෙන්නේ හොටෙල් එක. අපි බලන්න ආවෙත් ඉන්නවා බලලා ඇවිදින්න. ඉතින් දැන් අපි අපේ බලන්නාව එක්කෙනත් එක තමයි ඉන්නේ. ඉතින් මොනා කරන්නත් අපි කාලින්න ඕන නිසා අපි ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් අරන් වතිකන් වලට ආවා. චර්ච් එකට යන්න හම්බුනේ නැහැ. ඒ වෙලේ ක්ලෝස්. අපිට යන්න දුන්නේ නැහැ ඔය සෙනග හිටියට. දෙකෙන් පස්සේ එන්න කියලා කිව්වා. ඒ නිසා අපි ආව රෝමන් කාර්ය බලන්න. දැන් ඉන්නේ අපි පියත්සා දී ඉස්පාඤ්ඤාලා. මාරම සැරයි යවුව පුදුම රසයක් තිබ්බේදා. හැබැයි ඉතින් ලස්සන දවසක්. කොච්චර රසනේ වුණත් මොකද අපි ආසාවෙන් හිටපු කෙනෙක් අපිට හම්බ වෙන නිසා. දැන් අපි බලන්න ආව එක්කෙනෙක් එක්ක ආවා. පොඩ්ඩක් ඇවිදින්න මුලින් කලින් වීඩියෝ කරගන්න හම්බුනේ අපි ට්‍රේන් එකේ ඉඳලා ආව ගමන් මේ ඉක්මනින් ඇවිල්ලා ඉන්නවා කියලා අපි යමු හොයාගෙන. එයාට ආව නිසා මේ වීඩියෝ එකක් කරන්න තරම් කාලයක් හම්බුනේ. ඉතින් ඒ නිසා දැන් තමයි චුට්ටක් වෙලාව හම්බුනේ. අද රෝම් වලට මාර රස්නේ. සෙල්සියස් අංශක 31කට වගේ යනවා. මාර මාස්නේ පිච්චෙනවා. පිච්චෙනවා කියන සැලෙන්නේ අපි ඇවිදින්න ඕන ළමයි. කවි පොතස් ගන්නවා. අපි දැන් යමු මෙන්න මේ චර්ච් එක බලන්න. මේ තියෙන්නේ චර්ච් එක ඇතුළ මාරම ලස්සනයි චර්ච් එක ඇතුළ. මේ දැන් අපි ගිහිල්ලා ඉන්නේ තවත් චර්ච් එකකට. ඒකේ මට එළියේ නම් වීඩියෝස් ගන්න බැරි වුණා. මේ තියෙන ඇතුළේ වීඩියෝස්. ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ මම වගේම කවිත් බ්ලොග් එකක් කරා. එයාගේ බ්ලොග් එක බලලා නැත්නම් රවිදු කවින්ද RK කියලා පේජ් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා එයාගේ බ්ලොග් එකත් බලන්න පුළුවන්. එහෙම නැත්නම් YouTube එක තියෙනවා රවිදු කවින්ද RK කියලා. ඒකිනුත් එයාගේ බ්ලොග්ස් බලන්න පුළුවන්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆොන්තානා එක බලන්න. ඉතින් මේක කවුරුත් දන්නවා. ෆොන්තානා ඩි ත්‍රේවි. ඉතින් අපි මෙතන බලලා අර කාසියක් විසි කරලා ෆොටෝස් ගොඩක් අරගෙන අපි මෙතනින් ගියා. දැන් මේ ඉන්නේ මායි කවි. මේ ඉන්නේ පිනොකියෝ.
ඉතින් මේ වෙද්දී නම් අපිට මාර බඩගිනි. ඉතින් අපි ඉක්මනින්ම ගියා ලන්ච් එක ගන්න. බොංගලි පාස්තා තමයි මම ගත්තේ කන්න. කවි ගත්තේ මේ පාස්තා එක. ඉතින් කෑම කාලා අපි පොඩි චැට් එකක් ගහන් ඉඳලා ආයෙමත් අපේ ගමන පටන් ගත්තා. ඉතින් අපි මෙන්න මෙතනට තමයි ආවේ. එතනට කියන්නේ ස්පැනිෂ් ස්ටෙප්ස් කියලා. ඉතින් මේ ටික ඔක්කොම බල ඉවර වෙද්දී 5:30 වගේ වුණා. ඉතින් අපේ රෝම් වල ගත කරපු දවස ටිකින් ටික ඉවර වෙගෙන ඉන්නේ. අපි දැන් යනවා ආයෙමත් ට්‍රේන් එක ගන්න. අපේ බස් එක ගන්න යන්න ඕන. අපි දැන් ඉන්නේ ස්පාඤ්ඤවල. ස්පාඤ්ඤ කියන්නේ ස්ටේෂන් එකක්. එතකොට ඉතින් ලයින් ඒක අරගෙන යන්න ඕන තෙර්මිනල් වලට. ඊට පස්සේ එතනින් ලයින් ඔක්ස් ඊට පස්සේ එතනින් ලයින් ඩීඒ කරා යන්න ඕන තිබුර්තින වලට. අපේ බ්ලොග් එක අවසානට ඇවිල්ලා ඉන්නේ. එනකට දැල්ම අවසන් කරන්න. ගමවද ගන්නේ? කොන්න කපා යන්නේ. බ්‍රවුනීස්. අපි දැන් යනවා බස් එක ගන්න. හරිම කපුටි. හරිම හොඳයි. හරිම මහන්සි. ටයර්ඩ් මාර රස්නේ රෝම. මාරම රස්නේ අද මම හිතන සිල්සිෂන්ස් එක 31ට වගේ ගියා. 31ට ගියමයි ගියා. ගියානේ. දැන් කීයද නේද දැන්? 28. කියන්නේ රස්නේ. රස්නේ කියන්නේ කිච්චනවා. මම යනවා බාහිර යනවා. එයා යනවා. එනකට අපි බ්ලොග් එක අවසන් කරනවා. අපි අතින් කටින් ඇල්ලගෙන කන්නත් අරගෙන දැන් බස් එක ගන්න යනවා ඔක්ස්මයි පොඩ්ඩක්. අපි එහෙනම් බ්ලොග් එක අවසන් කරනවා. ඉතින් ඔයගොල්ලෝ අපේ බ්ලොග් එක බලවන්න කමෙන්ට් එකක්. එහෙනම් බ්ලොග් එක ගිහින් දෙමු. චාෝ. Ciao.